ඊට ඉතින් අපේ අම්මලා පොඩි වැඩකට එළියට ගියා. ඉතින් ඒ ඉතින් ඩබල්ට කන්න දෙන්නේ මට. ඉතින් මුලින්ම දිහාට ටිකක් දාගෙන ඉතින් හොදග. හොදලා දැන් හොදකම් බලන් ඉඳපළ. ඉතරලා ඉන්න ඕනේ. මම වීඩියෝ එක මැජික් එකක් දාන්නම්. ඔන්නම හොඳට හොද ගන්න ඕනේ. සත්තුන්ට උනත් ගෑස් මිලියනකට කන්න. දැන් අපේ මිලියන තුනක් වෙන්නේ වතුර ටිකක් දාලා. හරියට කුරුගත් දාගන්න ඕනේ. වැඩි වුණත් හරි නෑ. එල එහෙනම් ඉතින් දැන් අපිට තියෙන්නේ මේක යට පොඩ්ඩක් හොඳට පීදාලා මෙන්න මේ විදියට. මොකද මම තනිය අතින් කරන්නේ. උඹලා hina වෙන්න එපා. හරිද? ඊට පස්සේ දැන් මේ විදියට අපි මේ රයිස් කුකර් එකෙන් දාලා පියනත් හොඳට හොදලා. හොදමු. හරි. තවහලා පියනත් අරන් ගිහිල්ලා ඔන්න ගසන්න. පියනත් අරන් ගිහිල්ලා ඒක උඩින් තියලා ස්විච් එකත් ඔන් කරලා මෙන්න මේ විදියට අපේ මේක පල්ලෙහාට දාන්න ඕන. මොකක්ද කියලා නම දන්නේ. හරිද? දැන් ඉතින් අපේ මාළු හොද්ද පොඩ්ඩක් රත් කරන්න තියෙනවා. මම මේක කලින් හැදුවා. මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. දැන් අපි මාළු හොද්ද චුට්ටක් රත් කරලා ගමු. මේක පොඩ්ඩක් අර බොරේට හින්දන්නත් ඕනේ. අම්මා එහෙම හින්දන්න කියලා මට කිව්වා. උනට එච්චර මට තේරීමක් නැහැ. උඹලා hina වෙන්න එපා. හොද්දේ පාට ගැතයි මාළු 4යි තියෙන්නේ. මොකද අපිට කන්න නේ යන්නේ බලන්නට එක. මේ විදිහට අපි මේක පියානත් හොදගෙන පිඟානලු බා. පියනත් හොදගෙන මේ විදිහට වහලා පිටප්පර 20ක් 30ක් තියමු. හරි. බලන්න ගිනි දැල්ලේ ලස්සට. ඔයාලා guys අපේ channel එක subscribe කරගන්න මුන් දෙන්නයි පිඟන් දෙකක් හොල් ගන්න ඕනේ. අද පිඟන් හොදන්න නැතුව සතුන්ට කන්න දෙන්න එපා. ඩබල් කොහේ පූසවා හැම වෙලේම කෑ ගහනවා. ඒකයි ප්‍රශ්නේ. නැත්තම් මේ පූසගේ කිසිම අර නරක ගතියක් නැහැ. හොද්ද හොඳට නටනවා. guys දැන් නම් ඇති වෙයි වගේ. අඩු කරන්නේ බං ඕන ගෑස් එක ඔෆ් කරන්න. දැන් මෙහෙම පැත්තකින් තියාගමු. තියලා අපි පියනෙන් වහලා තියමු. රයිස් එක ඉඳනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ guys. හරි. ඔන්න දැන් ඉතින් අපිට තියෙන්නේ හොඳ හැන්දක් හොදගෙන අපේ බල්ලටයි පූසටයි කන්න බත් එක පොඩ්ඩක් කූරලා. ඉදිරිය වහලා යන් අපි හඳ හොදලා. මේක හැන්දේ මිටත් එක්ක හොද ගන්න ඕනේ. සත්තුන්ට උන පිළිවෙලකට කන්න දෙන්න ඕනේ. මේ විදිහට 120ට ගූරු ගා ගන්න ඕනේ. හරිද? 120ට ඊපස්සේ මේ විදිහට පිටින්මනක් කරන් හිටින්නක් හොඳට හොදන්න ඕනේ. වතුර ටිකක් දාලා ඒකත් 120ටම කලවම් කරන්න ඕනේ. වතුර ටික හොඳ. ඊට පස්සේ පිඟාන මේසෙන් තියාගෙන අපේ පියන පැත්තකින් තියලා බත් හැඳි දෙකක් විතර දාගමු. මොකද මුන් දෙන්න වැඩිපුර බත් කන්නේ නැහැ. ඉතුරු බට්ටියට මොකද කරන්නේ කියලා අහන්න එපා. ඒවා රැට කන්න දෙනවා. දැන් අපි මාළු කැලි දෙකකුයි හොදි ටිකකුයි දාගමු මේ දෙන්න. නැත්තම් මාළු නැත්තම් කන්නේ නැහැ මුන් දෙන්න. ඩෝර නම් කොහෙන් හරි කයි. අපේ කිටි නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. හරි ඉතින් දැන් අපි මේ විදිහට තව හොදි ටිකක් දාලා හොදි ටිකක් දාගත්තා. ඊට පස්සේ දැන් අපි පියනවා. හන්දත් පැත්තකින් තියමු. දැන් තියෙන්නේ මේක පොඩ්ඩක් හොඳට අනා ගන්න. ඊට කලින් අපිට තියෙන තව දෙයක්. අමතකුණා නේද? අපේ අම්මා උදේ හදලා ගියා අපිට මේවා කෙහෙල් මුව. මොන කෙහෙල් මුවනොත් අපි හැඳි දෙකක් දාගත්තා ඩබලට දාන්න. කෙහෙල් මුවට හාල් මැස්ස දාලා දින්න නැත්තම් මුන් දෙන්න කන්නේ. මේක මාර රස්නී ගායස් අතින් අල්ලන්නත් බෑ. කොමෙන් හරි අනාගත්තා ඉතින් කොල්ලා. දැන් ඉතින් පිඟන් දෙක ආයෙත් එකතු කරගෙන ඇවිල්ලා අපේ මේසෙ උඩින් තියලා මුලින්ම කිටියට බත් ටිකක් දාලා ඉතුරු ටික ඩෝරට දාමු. කිටි බත් ගොඩක් කන්නේ නැහැ. ඒකින්ද යට අපි අතින් පොඩ්ඩක් දාන්නේ. ඉතුරු වෙන ටික ඔක්කොම ඩෝරට දානවා. මෙන්න එහෙම අතින් චුට්ටක් තමයි මේ කිටියට දාන්නේ. කිටි මොකද වැඩි බත් කන්නේ නැහැ. ඔය දාන ටිකනොත් එයා ඉතුරු කරලා එයා යනවා. එයාට දැන් කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නේ. ඒකින්ද එයා වෙන තැනකට යනවා බත් ගන්න. දැන් අපේ ඩෝරට ඉතුරු ටික දාගමු ඔක්කොම අපි. ඔන්න ඔක්කොම ටික දාගමු. හරි. ගයිස් මේ තව ට්‍රික් එකක් තියෙනවා මුන් දෙන්නට කන්න දෙන්න. ඒ තමයි මේ විදිහට මාළු කෑල්ලක් කඩලා ඉදිරි ටින් දාගන්න. දැන් ඉතින් තියෙන්නේ මේ ඩබලට කන්න දෙන්න. කිටියා අනේ ඩෝර කන්න
ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? අද වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න. bye